හෙලෝ ගයිස් කොහොමද ඔයාලට ඉතිං අද මගේ බයික එකේ කිලෝමිටර් 25යි සර්විස් එක කරන්න යන දවස. ඉතිං ඇත්තටම කිලෝමිටර් ගානත් පොඩ්ඩක් පරක්කු වෙලා තියෙන්නේ. මොකද දැනටමත් කිලෝමිටර් 26600 ගානක් දුවලා තිනවා. ඉතින් මම බයික් එක ෆුල් චාර්ජ් නොකර මම අද අතුරුගිරියේ තියෙන ඒත සර්විස් සෙන්ටර් එකකට යනවා. මම ෆස්ට් ටයිම් මෙහෙට යන්නේ. මගේ බැටරිස් තියෙනවා 95ක්. මට ලොකේෂන් එකට යන්න තියෙනවා කිලෝමීටර් 60ක්. ඉතින් බලමු අද රේන්ජ් ටෙස්ට් එකකුත් කරනවා. මොකද කිලෝමීටර් 25000ක් පැදලයි කියන්නේ. සාමාන්‍යයෙන් අද මාකට් එකේ තියෙන සමහර ඉලෙක්ට්‍රික් බයික් වල කිලෝමීටර් 25000ක් දුවනකොට සමහර වෙලාවට බයික් එකේ බැටරි එක පවා චේන්ජ් කරන්න වෙනවා. ඉතින් බලමු අද රේන්ජ් ටෙස්ට් එකක් කරලා සර්විස් සෙන්ටර් එකට යන ගමන්ම ඇත්තටම බැටරි ඩ්‍රේන් එකක් සිද්ධ වෙනවද නැත්නම් බැටරි එකේ පෙන්නන ගානම, ඒ කියන්නේ distance to empty ම අපිට ඒ පෙන්නන ගානම අපිට යන්න පුළුවන්ද, රයිඩ් කරන්න පුළුවන්ද, ඒ වගේම බැටරි එකේ සේවිං එකක් තියෙනවද, ඒ කියන්නේ පෙන්නන ගානට වඩා අපිට දිව්වට පස්සේ කිලෝමීටර් කීයක් හරි ඉතුරු වෙනවද කියලා. ඉතින් ඇත්තටම මම දැන් ඩෙස්ටිනේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඔයගලන්ට පේනවා ඇති වැඩිපුර කිලෝමීටර් 7ක් විතර සේව් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මෙච්චර දුර දුවලා මම මේ බයික් එක සාමාන්‍යයෙන් මාස 10ක් වගේ කාලයක් ඇතුළත මගේ පර්සනල් ගමන් විතරයි මම මේ බයික් එක යූස් කරන්නේ. තාම කිසිම වෙන දෙයකට මම පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් මම ඩෙස්ටිනේෂන් එකට ගියා. ඒ වෙනකනුත් හැබැයි ෂෝරූම් එක ඕපන් කරලා තිබුණේ නැහැ. මම කෝල් කරාට පස්සේ කිව්වා ඒගොල්ලෝ එන ගමන් ඉන්නේ විනාඩි 5ක් ඇතුළත එනවයි කියලා. ඉතින් මට ටයිම් එකක් තිබුණ නිසා මම කාලත් ආපු නැති නිසා මම මගේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න ගියා. ඉතින් එතන මෙහා පැත්තේ තිබිච්ච කඩේකට ගියා. ඇත්තටම විනාඩි 5ක් 10ක් වගේ තමයි මම ඒකට කාලය යොමු කරේ. ඉතින් ඒ කරලා යද්දී ඒගොල්ලෝ ඇවිල්ලා හිටියා. ඇත්තටම මේ බැටරි එකේ රේන්ජ් ටෙස්ට් එක ගැන මම නම් මාරම සැටිස්ෆයිඩ්. මොකද සාමාන්‍යයෙන් දැනට ලංකාවේ මාකට් එකේ තියෙන e-බයික් ගොඩක් ඒ වගේ බැටරි ප්‍රශ්න ගොඩාක් එනවා. ඒ කියන්නේ කියන්න බැරි තරම් බැටරි ප්‍රශ්න එනවා. ඉතින් ඔන්න මගේ සර්විස් එක පටන් ගත්තා. සාමාන්‍යයෙන් මගෙන් ඇහුවා සාමාන්‍ය සර්විස් ටික කොහොම කම්ප්ලීට් කරාද මුලින් ඉඳලම, මොනවා හරි බයික් එකේ චේන්ජ් කරාද. මගේ සාමාන්‍යයෙන් මෙච්චර කාලයකට බ්‍රේක් පෑඩ්ස් විතරයි චේන්ජ් කරලා තිබුණේ. ෆෝක් ඔයිල් වත් කිසිම වෙන දෙයක් මම මාරු කරලා තිබුණේ නැහැ. හැබැයි මම කිලෝමීටර් 25000ක් බයික් එකේ රයිඩ් කරලා තිබුණා. ඔයගලන්ට පේනවා ඇති මේ බැටරි ඒරියා එක ගැන. ඒ කියන්නේ ෆ්ලෝ බෝඩ් එක යට කොච්චර මඩ දූවිලි ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවද කියලා. ඉතින් මේක තමයි මට පෙන්වන්න ඕනම දේ. සාමාන්‍යයෙන් ගොඩක් e-බයික් යූස් කරන අය, ඒ වගේම e-බයික් සේල් කරන අය, ගොඩාක් කම්පැනිස් කියනවා e-බයික් වලට සර්විස් අවශ්‍ය නැහැ. ඉතින් මේවට කිසිම මේන්ටේන් එකක් අවශ්‍ය නැහැ, මේන්ටෙනන්ස් අවශ්‍ය නැහැ. බැටරි එකක් කරගත්තාම ඇති. ඊට අමතරව සාමාන්‍යයෙන් බ්‍රේක් පෑඩ්ස් විතරයි මාරු කරන්න ඕන. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මොකද මම මේ සර්විස් එක මේ විදිහට පෙන්වන්න ලොකුම හේතුව අපේ බැටරි ඒරියා එක තුල, ඒ කියන්නේ බැටරි පැක් එක ඉන්ස්ටෝල් කරලා තියෙන තැන්වල, ඊට අමතරව අපේ වයර් හානස් වල, ඊට අමතරව අපේ ඉන්ටීරියර් බොඩි එකේ කොච්චර මඩ දූවිලි කුණු ඒ වගේ දේවල් එකතු වෙලා අපේ බයික් එක කොච්චර ඩැමේජ් කරන්න පුළුවන්ද කියන එක ඇත්තටම අපි හැමෝම දැනගන්න ඕනේ. ඒ වගේම බයික් එකේ ගොඩක් දේවල් තියෙනවා අපි සාමාන්‍යයෙන් අපි රයිඩ් කරන කාලය ඇතුළත අපි චේන්ජ් කරන්න ඕන දේවල්. ඉතින් මගේ ෆෝක් ඔයිල් චේන්ජ් කරා. ඉතින් ඒගොල්ලෝ පොඩි ට්‍රීට් එකක් මට දුන්නා. ඉතින් ඒකත් ඇත්තටම ඒගොල්ලන්ගේ කස්ටමර් සර්විස් එක නම් සුපිරි. අතුරුගිරියේ සර්විස් එක දසුන් මෝටර්ස් එකට මම ගියේ. ඉතින් ඒගොල්ලෝ මාරම කස්ටමර් කෙයා එක උප්පරිමයටම තියෙනවා. ඒ කියන්නේ ඕනම දෙයක් කතා කරලා අපිට කරගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මගේ ෆෝක් ඔයිල් මාරු කරනකොට ඒගොල්ලෝ මෙන්න මේ ෂොක්ස් දෙකට මේ ගාඩ් දෙකක් දැම්මා. මොකද කිව්වා මෙහෙම අපි ඕන් දාමු. මොකද ඒක පාවිච්චියට ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඩියුරබිලිටි එකට ගොඩක් හොඳයි කියන එක. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මම කලින් පෙන්නුවට වඩා දැන් බැටරි පැක් එක ගාව කොච්චර ක්ලීන් එකට තියෙනවද කියලා. ඇත්තටම ඒත එකේ බැටරි පැක් එක කොච්චර උතන මඩ දූවිලි ගෑවුනත් ඇත්තටම බැටරි පැක් එකට ලොකු හානියක් වෙන්නේ නැහැ. මොකද මේක IP67
ෆුල් සේෆ්ටි විදිහට හදපු බැටරි පැක් එකක්. ඒ වුණාට අපේ එතන වයර්ස් තියෙනවා, එතනින් ගියහම පවර් කේබල්ස් තියෙනවා. ඉතින් ඒවට හානි වෙන්න පුළුවන්. ඒ නිසා මේවා හොඳට ක්ලීන් කරලා පිරිසිදුව තියාගන්න එක ඉතාම වැදගත්. මොකද අඩුම ගානේ කිලෝමීටර් 10,000කට සැරයක්වත් මේ ටික අනිවාර්යයෙන්ම මෙන්න මේ හොඳට ක්ලීන් වෙන්න ඕන. නමුත් මගේ පේනවා ඉතින් පොඩ්ඩක් කලර් එහෙම ඒ හරිය ඩිස්කලර් වෙලා තියෙනවා කාලයක් තිස්සේ ලොකුවට ඒ හරිය ක්ලීන් වෙලා තිබිච්ච නැති නිසා. ඉතින් ඒ සම්පූර්ණයෙන්ම පිටිපස්සේ රෝදේ පවා සම්පූර්ණයෙන්ම ගලවලා බෙල්ට් එක සම්පූර්ණයෙන්ම චෙක් කරලා කිව්වා. ඇත්තටම කිලෝමීටර් 26000 ගාණක් දුවලා තිබුණා. මගේ බෙල්ට් එක හොඳ තත්ත්වයේ තිබුණා. ඒ වගේම කියන්න ඕන මගේ බයික් එකේ පිටිපස්සේ ටයර් ඔයාලට පේන්නේ ඇති පොඩ්ඩක් තනින් එහෙම මෙහෙම පොඩ්ඩක් ගෙවිලා වගේ පෙවුනට බයික් එකේ කිලෝමීටර් 25000ක් දුවලා ඉතාම හොඳම තත්ත්වයේ මගේ බයික් එකේ ටයර්ස් තිබුණා. ඉතින් සමහර අය කිලෝමීටර් 15000 නුත් ටයර්ස් මාරු කරලා තිබුණා. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ ටයර් ප්‍රෙෂර් හරියට ඒගොල්ලෝ මේන්ටේන් කරන්නේ නැතුව ඇති. ඒ වගේම සිලිකන් ස්ප්‍රේ එක හොඳට ඇප්ලයි කරලා බෙල්ට් එක සේෆ් ඩ්‍රයිව් කරන්න. ඒ වගේම හොඳ ඩියුරබිලිටි එකකින් අපිට පාවිච්චි කරන්න පුළුවන් විදිහට මට ඒකට අවශ්‍ය විදිහට ඒක වැඩ කටයුතු ටික ඔක්කොම කරලා දුන්නා. ඒත් එක්කම බයික් එකේ හැම දෙයක්ම හැම පාර්ට් එකක්ම මුල ඉඳලා අගට එත්තටම ලොකු වෙලාවක් අරගෙන මගේ බයික් එක සම්පූර්ණ මගේ බයික් එක විතරයි. සාමාන්‍යයෙන් අපි ගොඩක් වෙලාවට අපි සර්විස් සෙන්ටර් එකකට ගියාම මම ඇත්තටම පෙට්‍රල් බයික් පාවිච්චි කරලා තියෙනවා. මීට කලින් ගොඩක් වෙලාවට අපේ බයික් එක සර්විස් කරන්න ගියාම ඒගොල්ලෝ අපේ බයික් එක විතරක් නෙවෙයි බයික් ගොඩාක් අල්ලගෙන අන්තිමට එක බයික් එකක්වත් හරියට වෙලාවට ඉවර කරන්නේ නැහැ. ඉතින් මගේ බයික් එක තමයි සම්පූර්ණයෙන් ආපෙලෙන් ඉඳන්ම සර්විස් එක ඒගොල්ලෝ බැලුවේ. ඉතින් මේ මම පෙන්නන්නේ බයික් එකක් සර්විස් කරද්දී ඒත බයික් එකක් අපි මෙන්න මේ ස්ටෙප්ස් ටික අනිවාර්යයෙන්ම කම්ප්ලීට් කරන්නම ඕනේ. ඉතින් ඒ ඔක්කොම ටික කම්ප්ලීට් කරා. ඇත්තටම මම මාරම සැටිස්ෆයිඩ්. ඉතින් පේනවනේ බයික් එක මාරම අලුත් ලුක් එකකට තියෙනවා. ඉතින් කිලෝමීටර් 25000ක් දුවලත් මගේ බයික් එකේ බැටරි හෙල්ත් එකත් සාමාන්‍යයෙන් හොඳටම තියෙනවා. මම කලින් සැරේ බැටරි හෙල්ත් එක චෙක් කරා. ඉතින් ටෙස්ට් ඩ්‍රයිව් එකකුත් එයා ගිහිල්ලා බැලුවා කොහොමද කියලා. ඉතින් මගේ බයික් එකේ කප් සෙට් එකත් එයා කිව්වා පොඩ්ඩක් වෙනස් වෙලාද කියලා බැලුවා. ඒවා වෙනස් වෙලා තිබුණේ නැහැ. ඒවත් හොඳ තත්ත්වයේ තිබුණා. ඉතින් මෙන්න මේක තමයි මගේ බයික් එකේ සර්විස් එකට ගිය සම්පූර්ණ මුදල. ඉතින් සාමාන්‍යයෙන් 2500ක් වගේ තමයි යන්නේ සර්විස් චාර්ජස්. නමුත් මෙතන 3000ක් ගත්තා. එතන බයික් එකේ ඉන්ටීරියර් එක ගොඩක් ක්ලීන් කරලා දෙනවා. ඒ වගේම ලොකු කෙයාරින් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම කිලෝමීටර් 25000යි සර්විස් එක ඇත්තටම 26000න් කරේ වුණත් මම මාරම සතුටින් සර්විස් එක කරලාද මේ යන්නේ. ඉතින් ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ඉන්න හැමෝටම තෑන්ක්ස්.